හායි යාළුවනේ, අද මං කතා කරන්න ආවේ අංක 2 ශිව දේවාලය ගැන. මේ ශිව දේවාලය පොළොන්නරුවේ පූජා නගරයේ පබුළු වෙහෙරට ආසන්නව තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් මේ දේවාලය පැරණි හින්දු ස්මාරකය වශයෙන් හඳුනා ගන්න පුළුවන්. මේ ශිව දේවාලය රාජගේ අගමහේසිය වුණු වානවන් මාදේවි ඊශ්වරන් සිහිපත් කිරීම සඳහා තමයි මේ දේවාලය නිර්මාණය කරලා තියෙන්නේ. මේ දේවාලයත් අනෙකුත් දේවාල වගේම වාස්තු විද්‍යාත්මක අංග වලින් සමන්විත වී තිබෙනවා. අර්ධ මණ්ඩපය, ගර්භගෘහය, අන්තරාලය යනුවෙන් බිම්සලස්ම අපිට දැක ගන්න පුළුවන්කමක් තියෙනවා. මෙම ශිව දේවාලයේ අර්ධ මණ්ඩපය දැනට අපිට දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඒවා ස්වභාවික උපද්‍රව සහ සතුරු උවදුරු හේතු කොටගෙන ඒවා විනාශයට පත් වී තිබෙන බව කරුණු කාරණා පැහැදිලි වෙනවා. ඉතින් මේ විදිහට කතා කරන ශිව දේවාලය දකුණු ඉන්දීය චෝල ගෘහ නිර්මාණ ලක්ෂණයන්ගෙන් තමයි සමන්විත වෙන්නේ. මෙම දේවාලය කිස්තු වර්ෂ 10 වන සියවසේ මුල් කාලයේදී නිර්මාණය වුණා කියලත් කියනවා. තවත් සමහර අය මේක කිස්තු වර්ෂ 11 වන සියවසට අයිති බවත් පවසනවා. ඉතින් මේ විදිහට නිර්මාණය කරන ශිව දේවාලය හුණුගල් සහ කළුගල් මාධ්‍ය දෙකම එකතු කරලා නිර්මාණය කරා කියලා තමයි අදහස් පවතින්නේ. බාහිරින් බලන කෙනෙකුට මෙය මහල් 3කින් දිස්සන ආකාරයට නිර්මාණය කරලා තියෙනවා. මේ දිග අඩි 30කින් පමණ තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මෙය ශිව දේවාල අතර අංක 1 ශිව දේවාලයට වඩා ප්‍රමාණයෙන් කුඩා ස්වරූපයක් ගනු ලබනවා. මේ විදිහට අපිට ශිව දේවාලයේ පිළිබඳ අදහස් කරුණුකාරණා සාකච්ඡා කරන්න පුළුවන්. ඔයාලා දන්නවද මෙහි තියෙන සුවිශේෂී ලක්ෂණ? මේ සුවිශේෂී ලක්ෂණ විදිහට අපිට තුඩු හෙවත් මුදුන් සහිත කවුළු දැක ගන්න පුළුවන් වෙනවා. පැන්නුම් කුළුණු සහ දේව රූප දැක්කෙන විමාන දැක ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම පద్ම බොරදම්, අටපට්ටම් ශිඛරය ආදී ගොඩාක් සුවිශේෂී ලක්ෂණ අපිට මේ ශිව දේවාලය අධ්‍යයනය කිරීමෙන් දැක ගන්න පුළුවන් වෙනවා. මෙහි ගර්භගෘහය තුල ශිවලිංගයක් තැන්පත් කරලා තිබෙනවා. මෙන්න මේ ආකාරයට අපිට අංක 2 ශිව දේවාලය ගැන දල අවබෝධයක් ලබා ගන්න පුළුවන්. නැවත රසවත් පාඩමකින් හමු වෙනකන් අදට සමුගන්නම්.